අපි ඉන්න පැතිවලට වහින වෙලාවට ඉඳලා හිටලා අකුණු ගැහුවත් දන්නවද අවුරුද්දේ දවස් 365න් 300ක්ම ඒකත් දවසට පැය 9ක් 10ක් එක දිගට අකුණු ගහන තැනක් මේ පෘථිවියේ තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි මෙතනදී විනාඩියකට අකුණු 28ක් වගේ හිතාගන්න බැරි ප්‍රමාණයක් එක දිගට වදිනවා. නොනවත්වාම අකුණු ගහන එකම විල විදිහට ගිනස් පොතටත් ගිහින් තියෙන වෙනිසියුලාවේ මරචයිබෝ විල තමයි අපි අද බලන්න යන්නේ. විද්‍යාඥයන් මේ පුදුමාකාර ස්වාභාවික සංසිද්ධිය හඳුන්වන්නේ කටටුම්බෝ අකුණු කියලා. මේ මරචයිබෝ විල කැරිබියන් මුහුදට සම්බන්ධ වෙන තැන පිහිටලා තියෙන නිසා මුහුදෙන් එන රස්නය හා තෙතමනය සහිත සුළං මේ විල මතු පිටින් හමාගෙන යනවා. ඒත් මේ විල වට වෙලා තියෙන්නේ ඇන්ඩීස් කියන උස් කඳු පන්තියෙන්. රෑවෙද්දි කඳු මුදුන් වලින් එන අතිශය සීතල සුළඟ විල මතු පිට තියෙන අර උණුසුම් වාතය එක්ක එකපාරටම ගැටෙනවා. මේ උණුසුම් හා සීතල වායු ධාරා දෙක දරුණුවට හැපෙද්දි එතන අති දැවැන්ත කුණාටු වලාකුළු නිර්මාණය වෙනවා. පෘථිවියේ වෙනත් තැන්වල මේ වගේ දේවල් වෙන්නේ කලාතුරකින් වුණත් මේ විලේ තියෙන සුවිශේෂී භූගෝලීය පිහිටීම නිසා හැමදාම රැට මේ ක්‍රියාවලිය ස්වාභාවිකවම සිද්ධ වෙනවා. මේකට අමතරව මේ විල අවට තියෙන වගුරු බිම් වලින් සෑහෙන මීතේන් ප්‍රමාණයක් වායුගෝලයට මුදා හරිනවා. විද්‍යාඥයන් කියන්නේ මේ මීතේන් නිසා වලාකුළ ඇතුලේ තියෙන විද්‍යුත් සන්නායකතාව තවත් වැඩි වෙනවා කියලා. මේ අකුණු වල තියෙන පුදුම හිතන දේ තමයි මේවා කිලෝමීටර් 400ක් විතර ඈතට පේනවා. ඉස්සරම කාලේ මුහුදේ ගිය නැවියෝ මේ විලේ අකුණු එළියෙන් තමයි පාර හොයාගෙන තියෙන්නේ. ඒ නිසා ඔවුන් මේක ඒ කාලේ හඳුන්වලා තියෙන්නේ මරචයිබෝ ප්‍රදීපාගාරය කියලා. මේ තරම් අකුණු ගහද්දි මේ විල ආසන්නයටවත් යන එක මිනිස්සුන්ට තහනම් ඇති කියලා ඔබ හිතාවි. ඒත් පුදුමයකට වගේ එහෙම නෑ. මේ අකුණු සංදර්ශනය බලන්න ලෝකේ පුරාම සංචාරකයන්, විද්‍යාඥයන්, ඡායාරූප ශිල්පීන් අවුරුද්ද පුරාම මේ විලට එනවා. මේ විලේ අකුණු ගහන ප්‍රදේශයේම කොංගෝ මිරැන්ඩා වගේ ගම්මාන තියෙනවා. ලී කණු හිටවලා විල මැදම තමයි මේ ගම්මාන හදලා තියෙන්නේ. සංචාරකයන්ට පුළුවන් බෝට්ටු වලින් ගිහින් මේ ගම්මානවල තියෙන නිවාසවල ඉඳගෙන මේ අකුණු සංදර්ශනය බලන්න. මේ විලට කොයිතරම් අකුණු ගැහුවත් ගෙරවිලි හඬක් නම් ඇහෙන්නේ නැහැ. ඒකට හේතුව මේවා ඉහළම අහසේ හටගන්න අකුණු. ඒ ශබ්ද තරංග පොළවට එන්න කලින්ම වාතයේ මුසු වෙලා අවසන් වෙනවා.